YouTube යාළුවනේ. ඉතින් ඔයාලව අදලුත් වීඩියෝ එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එකක් කරන්න හිතාගෙන ගියපු ගමනක් නෙවෙයි. ඒත් මට හිතුණා මම ලස්සන චූටි වීඩියෝ කෑලි ටිකක් ගත්ත නිසා ඒක vlog එකකට හරවන්න. ඉතින් අපි ඉස්සෙල්ලම කැන්ඩි වලට ආවා. මේ අපි යාළුවෝ 4 දෙනෙක්. ඉතින් අපි 4 දෙනා ගොඩ කාලයකින් මීට් වුණ නැති නිසා අපි හිතුණා මෙහෙම ඩේ අවුට් එකක් යන්න. ඉතින් අපි ඉස්සෙල්ලම නුවරට ගිහිල්ලා අපි 4 දෙනා එකවර මීට් වෙලා පික්මි එකක් දාගෙන අපි යනවා ඉස්සෙල්ලම අපේ ප්ලෑන් එක උනේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් අපි 4 දෙනා යන්නේ ඉස්සෙල්ලම ෆිල්ම් එක බලන්න. ඔඩෙල් මෝල් එකේදී තමයි ෆිල්ම් එක බලන්නේ. ඒ වගේම තමයි ෆිල්ම් එක ලංකාවේ දැන් තියෙන ප්‍රසිද්ධ ෆිල්ම් එකක් ධර්ම යුද්ධ ෆිල්ම් එක බලන්න තමයි ඉතින් අපි මේ යන්නේ. අපි උදේ 9 වෙද්දි කැන්ඩි වලට ආවා. ඒ වගේම 10ට යන ධර්ම යුද්ධ ෆිල්ම් එක බලන්න තමයි දැන් අපි ඔඩෙල් මෝල් එකට යන්නේ. මේකේ පහත මරිටක් කඩු වෙලා වතුර බල බල යන්න කියලා කියනවා. හොඳයි. අපි 4 දෙනාටම ආසාව තිබි ධර්ම යුද්ධ ෆිල්ම් එක බලන්න. ඒ ෆිල්ම් එක නම් ඉතින් ලස්සනයි. ඉතින් වැරදක් කියන්නේ නැහැ. ඉතින් අපි දැන් යන්නේ කන්න තියෙන දේවල් අරගෙන කන්න යන්න මේ. ඊට පස්සේ අපි එළියට ආව සෑන්ඩ්විච් කන්න. අපි දැන් යන්නේ සෑන්ඩ්විච් එක කාලා ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අපි ඉවර වෙනකම් බැලුවා. ඉවර වෙනකම් බලලා තමයි අපි එළියට ආවේ. අපි ඉතින් කොකෝන් කකා බීම බීබී පෑ දෙකක් ෆිල්ම් හෝල් එකේ හිටියා. ධර්ම යුද්ධ ෆිල්ම් එකේ මෙන්න මේ විදිහට මාතලේ පෙන්නනවා. ඉතින් මාතලේ ටවුන් එක මේ විදිහට ෆිල්ම් හෝල් එකකින් බලද්දි ඉතින් හරි සතුටුයි. ෆිල්ම් එක ඉවර වෙන්න දැන් ළඟයි. ෆිල්ම් එක ඉවර වුණාට පස්සේ අපි දැන් යනවා KCC එකට පික්නික් එකක් දාගෙන. අපි හැම පික්නිකම ඉස්සරහට දැම්මේ අචියක්කව. ඒකට යාට අපි කෝචෝකුත් කරනවා. ඒත් අපි සිටි සෙන්ටර් එකට ගියාට වඩා ඉක්මනින් එළියට ආවා. මොකද අපි යන්න බලාපොරොත්තු වෙන හිටපු ෂොප් ඔක්කොම එදා ක්ලෝස්. ඊට පස්සේ අපි ටවුන් එකේ ඇවිදලා යද්දි බින්ෂෝන් එක හම්බුණා. ඒක කැන්ඩි වල දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපි ඒව ගන්න ආවා. ගොඩක් වෙලා යන නිසා අපි ඒක ගන්නකන් ටවුන් එකෙත් ඇවිද්දා. ඔයාලට පේන ඇති අපි දෙන්න පොඩ්ඩක් වෙස් මාරු කරලා වගේ සීන් එකක්. වීඩියෝ එකේ තුන් පාරක්ම මායි අචියක්කයි ඇඳුම් මාරු කරලා දෙන අපිට වීඩියෝ එකක් ගන්න තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එකට තමයි අපිට ඇඳුම් චේන්ජ් කරන්න ඕනේ. ඒ වීඩියෝ එකත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. බින්ෂුන් එකේ රස ගැන කියනවා නම් අපි ෆ්ලේවර්ස් 3කින් තමයි ගත්තේ උතන. එතන එහෙම රහකට කියලා දෙයක් ලොකුවට නම් තිබුණේ නැහැ. අපි ඊට පස්සේ කැපේ එකේදී කතා වෙද්දී එතන කැපේ එකේ වැඩ කරන කෙනෙක් කිව්වා මොකක් හරි ඔරියෝ ස්ට්‍රෝබරි මොකක් හරි එකක් ඒක නම් රසයි කියලා කිව්වා. අපි අන්තිමේට කැපෙස් වලට ගිහිල්ලා පැප්සි ලෝන් එකට තමයි අන්තිමේටම ආවේ. ඒ කැෆේ එකේ නම් අපි කන්න බලාපොරොත්තු වුණු දේවලුත් තිබුණා. ඒ වගේම තමයි ඉස්සර ගොඩක් කට්ටිය කතා වුණා පැප්සි ලෝන් එකේ කෑම රහ නැහැ කියලා. ඒත් මම ගියපු දවසේ නම් මට නම් කෑම එක රහයි. මේ ඉතින් ලස්සන කෝ බෑග් එක ගෙනවද? මායි අචිනියක්කයි ඇඳුම් 3ක් ඇඳන් ඉන්නවා අද. ඉතින් අපි වීඩියෝ එකක් කරා. ඉතින් මේ වීඩියෝ එකට හින්දා තමයි අපිට ඇඳුම් 3 මාරු කරන්න උනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් පස්සේ බලා ගන්න පුළුවන්. දැන් අන්තිමේටම දාපු පික්මියගේ අචියක්කව ඉස්සරහට දාලා අපි 4 දෙනා දැන් යන්නේ. vlog එකක් කරන්න කියලා බලාපොරොත්තුවෙන් හිටියත් වැස්ස නිසා මම vlog එකක් කරනවා කියන එක හිණේ අතහැරගත්තා. ඒක නිසා වීඩියෝස් දෙකම ගන්න එක කන්ටිනියු කරේ නෑ මම. ඉතින් මේ දේ උනාට ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් හරි මම ඔයාලට vlog එකක් ගෙනාවා. ඉතින් අද vlog එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි.